දන්නේම නැතුව නත්තල් කාලෙත් ඇවිල්ලා. නත්තල් කාලේ කියලා කිව්වම අපිට මතක් වෙන දේවල් ගොඩක් තියෙනවා. මතක් වෙන චරිත ගොඩක් ඉන්නවා. ඒ ඉතින් උත්තර ධ්‍රවයේ ඉඳන් ලෝකෙ වටේම ඉන්න මං වගේ හොඳ ළමයින්ට තෑගි අරගෙන යන ඒ නත්තල් සීයා වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඒ ඔබ මහන්සිලා හදාගත්ත ඔබේ ලස්සන නත්තල් ගහ වෙන්න පුළුවන්. නැත්තම් සෑහෙන කාර්යබහුල ජීවිතයක් ගෙවන සෑහෙන කාලයකට පස්සේ අදහවසට හම්බෙන ඔබේම යාළු හිත මිත්‍රාදීන් ටික වෙන්න පුළුවන්. ඔබේ මේ ආදරණීයන් වෙන්න පුළුවන්. නත්තල කියලා ඔයාට මතක් වෙන දේවල් මතක් වෙන කට්ටිය අතරේ මෙන්න මෙහෙම එක්කෙනෙක් ඔයාට මතක් වෙනවා. නමින් නැතත් කතාවෙන් නැතත් රූපෙන් දන්නවා ඇති. මෙයා කවුද? මෙයා කොහොමද නත්තල් දෙන්නේ? මොකද්ද මෙයාගේ තියෙන කතාව? අපි අද කතා කරන්න හදන්නේ ඒක. ඉතින් අවසර දෙන්න මට ඔබට හඳුන්වලා දෙන්න. මේ ඉන්නේ ග්‍රින්ච්. ඉතින් මෙයා මිනිස්සු අතරට එන්නේ 1950 දශකයේදී. හරියටම කියනවනම් 1957. එයා එළියට එන්නේ ඩොක්ටර් සිව්ස් ලියන ළමා කතන්දර පොත. ඩොක්ටර් සිව්ස් කියලා කියන්නේ මේ ඔලිම්පස් වල එක්කෙනා නෙවෙයි. මේ ඩොක්ටර් සිව්ස් කියලා කියන්නේ ඇමරිකාවේ බිහිවෙච්ච දක්ෂ කාටුන් ශිල්පියෙක්. මෙයා ළමා කතන්දර ගොඩනගන්න හැම අතිදක්ෂයෙක්. ඉතින් 1957 ඩොක්ටර් සිව්ස් ලියන මෙන්න මේ පොතෙන් තමයි ග්‍රින්ච් මුලින්ම එළියට එන්නේ. හරි. මොකක්ද මේකේ තියෙන කතාව? මෙයා මුණා කරන එක්කෙනද? අපි මෙහෙම කියමු. මෙයා නත්තලට කැමති නැහැ. මෙයා කැමති නැහැ මිනිස්සු ඒ දවසට එච්චර උද්‍යෝගයෙන් ලෑස්ති වෙන එකට. මෙයා කැමති නැහැ මිනිස්සු තමන්ගේ ගෙවල් සරස ගන්නවට. මෙයා කැමති නැහැ මිනිස්සු තමන්ගේ අසල්වැසියන්ට තමන්ගේ ආදරණීයන්ට තෑගි ගන්නවට. මෙයා කැමති නැහැ ඒගොල්ලෝ හවසට එකතු වෙලා මේ නත්තල කියන එක සමරනවට. ඒක හින්දා මෙයා මේ පොතේ මාතෘකාවේ තියෙනවා වගේම මෙයා උත්සාහ කරනවා මිනිස්සුන්ගේ තියෙන නත්තල් තෑගි ටික හොරකම් කරලා මිනිස්සුන්ගේ තියෙන නත්තල් සැරසිලි ටික හොරකම් කරලා ඒ කියන්නේ මිනිස්සුන්ගේ නත්තල කියන එක නැති කරන්න මිනිස්සුන්ගේ නත්තල හොරකම් කරන්න. උත්සාහ. ඉතින් මේ ග්‍රින්ච් මෙහෙම මිනිස්සුන්ගේ නත්තල හොරකම් කරන්න හදන හැටි මුලින්ම කාටුන් කතන්දර මාලාවකට පරිවර්තනය වෙනවා. ඊට පස්සේ 2000 අවුරුද්දේ ජිම් කේරි රංගනයෙන් දායක වෙන එන්න මේ ද ග්‍රින්ච් චිත්‍රපටය නිර්මාණය. ඊටත් පස්සේ ආපහු යුනිවර්සල් ස්ටුඩියෝස්ලා 2018 මෙන්න මේ ඇනිමේෂන් මේ ෆිල්ම් එක නිර්මාණය කරන. ඉතින් මේ කතන්දර ඔක්කොටම පාදක වෙන්නේ මිනිස්සුන්ගේ නත්තල හොරකම් කරගන්න හදන මෙන්න මේ ග්‍රින්ච්. හැබැයි මේ හැම කතාවකම වගේ අන්තිමට ග්‍රින්ච් එක දෙයක් තේරුම් ගන්න. ඒ තමයි දවස් අන්තිමට සැබෑ නත්තල කියලා කියන්නේ මිනිස්සුන්ට හම්බෙන තෑගිවත්. එහෙම නැත්නම් මිනිස්සු කරන එක විසිතුරු සැරසිලිවත්. ඒක විතරක් නෙමෙයි. එතනින් එහාට ගිහිල්ලා මිනිස්සු තමන්ගේ ආදරණීය ජනතාව, තමන්ගේම සහෝදර ජනතාව ගැන තමන්ට තියෙන සහකම්පනය, තමන්ට තියෙන කරුණාව, තමන්ට තියෙන දයාව මේ ටිකත් එක්ක එකතු වෙලා තමන්ගේම මිනිස්සු වෙනුවෙන් තමන්ට එකතු වෙන ආදරණීය හැඟීම තමයි අන්තිමට දවස් අන්තිමට නත්තල කියලා තියෙන්නේ කියන එක ග්‍රින්ච් තේරුම් ගන්නවා. ඉතින් මම විශ්වාස කරනවා නත්තලේ සැබෑ අරුත සමරන්න කියාපු කාලෙක තියෙන නත්තලක් මේක. ඉතින් මම ඔබටත් ප්‍රාර්ථනා කරනවා මේ සැබෑ නත්තල සමරන්න ලැබෙන සුබම සුබ කාලයක් සුබම සුබ සමයක් ඔබට ලැබෙන්න කියලා. එහෙනම් ඉතින් සුබම සුබ නත්තලක් වේවා. පරිස්සමෙන් ඉන්න. ජය වේවා හැමෝටම.